හැමදාමත් වගේ මගේ ජීවිතේ තවත් එක ලස්සන දවස් කීපයක් වෙනුවෙන් ආලා මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දෙසැම්බර් මාසේ කියන්නෙම මට ගොඩාක් විශේෂ දවස් කීපයක්ම එන මාසයක්. ඉතින් මම මේ කරන්නේ මගේ ලස්සනම දවසකට යන්න කලින් ඊට පස්සේ දවසේ එන ලස්සන දවස වෙනුවෙන් ලෑස්ති කරන්න ඕන දේවල් ටික ලෑස්ති කරලා තියලා යන්න. අද දෙසැම්බර් 14 වෙනිදා. ඉතින් මම හෙට කොළඹ ඉන්න ඕනේ මගේ ලස්සන හීනයක් වෙනුවෙන්. ඒ නිසා ඊට පස්සේ දවස් මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තියෙනවා. ඒකට ඕන කරන දේවල් ටිකක් තමයි මේ ලෑස්ති කරන්නේ. ඉතින් ආපදා තත්ත්වය නිසා අපේ පාරවලුත් ගොඩාක් විනාශ වෙලා තමයි තිබුණේ. ඒ නිසා අපි කාර් එක සෝදාගෙනම තමයි යන්නේ. ඉතින් අපි ඔන්න අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් ඔන්න මගේ ලස්සන දවසට මේ යන්න ලෑස්තිලා තමයි ඉන්නේ. මම මැහුම් කෝස් එකක් කරා. ගොඩාක් ආසාවෙන් හිටපු දෙයක් තමයි මේ හීනේ. ඉතින් මම නිල් පාට සාරි එකක් තමයි යන්නේ. මොකද අපේ තීම් කලර් එක වෙලා තිබුණේ අහස් නිල කියන්නේ අන්න ඒ පාට. BMICH එකේ තමයි අපේ ග්‍රැජුවේෂන් එක තිබුණේ. ඉතින් මම මෙතනට මේ අවුරුද්දේ එන දෙවෙනි අවස්ථාව සහ මේ අවුරුද්දේ එන අවසන් අවස්ථාව. මගේ අතින්ම මහපු සාරි ජැකට් එකක් ඇඳගෙන මම මේ ලස්සන දවස වෙනුවෙන් ගියාට පස්සේ මට මහ පුදුමාකාර සතුටක් තමයි දැනුනේ. හැමෝම ලානිල් පාටින් මෙතන ආවම මාරම ලස්සනක් තමයි BMICH එක එදා තිබුණේ. ඉතින් මේ ඉන්නේ අපේ නිල් පාට හීනෙට අපිට යන්න උදව් කරපු අපේ මැහුම් පන්තියේ YouTube channel එක කරන අපේ මිස්. ඉතින් ඔයාලට ඒ channel එකට ගියොත් ලස්සනට සරලව මහන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ මම එදා ග්‍රැජුවේෂන් එකේ මගේ ඩිප්ලෝමා එක මම ගත්ත වෙලාව. ඉතින් අපි එදා රෑම ගෙදර ආවා. මොකද ඊළඟ දවසේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තියෙනවා කියවනේ. අපි 2:31ට වගේ තමයි ගෙදර ආවේ. මම පැයක් වගේ නිදාගෙන ඉක්මනට ඇහැරලා මේ සැරසිලි වැඩ ටික පටන් ගත්තා. මොකද බයෙන් කරේ මොකද හස්බන්ඩ් ඇහැරේ කියලා බයට. ඉතින් එයා හොඳටම නිදි. අම්මා කිරිපත් එක හදවුවා මේ වෙලාවේ. මම පොඩි අයට කියලා කේක් එකක් ගෙන්නගෙන ඒ ඔක්කොම සර්ප්‍රයිස් කරන්න ඕන දේවල් ටික ඔක්කොම ලෑස්ති කරලා තමයි තිබුණේ. මේ දේවල් ටික නම් මම ටවුන් එකට යන ගමන් හිමීට ගෙනත් තියාගත්තා. මොකද මට වෙලාවක් නැති වෙන බව මම දන්න නිසා. දෙසැම්බර් මාසේ මගේ ජීවිතයේ විශේෂම දවස් වගේම ගොඩාක් දුක හිතෙන දවසකුත් ආවා. ඒ තමයි මගේ තාත්තා හදිස්සියෙම වගේ හෘදයාබාධයක් නිසා අසනීප වුණා. ඉතින් ඒකත් ඉවරලා ගෙදර ආවට පස්සේ තමයි මම ග්‍රැජුවේෂන් එකට ගියේ. මම හිතුවේ මට ඒකටවත් යන්න බැරි වෙයි කියලා. අහලා දන්නවද මම මේ බැලුන් ටික පුම්බද්දි මාරම බයෙන් පිම්බුවේ. මොකද ඩෝංගාල එකක් කඩපිපුරෝ සර්ප්‍රයිස් කුඩු. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි මේ වැඩ ටික කරගත්තේ. අන්න අපේ බව් යාළුවත් ඇවිල්ලා අපිට උදව් කරන්න. ඉතින් මේ මාසේ 3 වෙනිදා පොඩි අයගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඊට පස්සේ 15 ග්‍රැජුවේෂන් එක 16 හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. මගේ තීම් කලර් එක උනේ රෙඩ් කලර් එකයි බ්ලැක් කලර් එකයි. උනට මට ඒ ටික නම් හරියට මික්ස් කරගන්න බැරි වුණා. මොකද බර්ත්ඩේ කේක් එක පොඩි අය තෝරලා තියෙන්නේ දම් පාටින් වගේ. අන බර්ත්ඩේ බෝයි දැන් තමයි ඇහැරලා එන්නේ. අනේ හැමෝම පාරසල්
නිදිමත ඉන්නවා. ඉන්න. අර ටිකක් කට් කරන්න. දැන් ඔක්කොම නෙමෙයි. කට් කරන්න. මේකෙන් තමයි රැපින් කරේ. බලන්න කහම. ඕකේ විදි මගේ ෆොටෝ එකක් තියන්න අපේ දෙන ෆොටෝ එක තියන්න ඒක අමතක වුණා. ඔය බලන්න. ඉතින් මේ එයාගේ බර්ත්ඩේ එක එයාගේ වයිෆ් විදියට එයාලා ගෙදර ඉඳන් සමරන පළවෙනි බර්ත්ඩේ එක. ඉතින් ඒ නිසා මට පුළුවන් විදියට මං එයාව සතුටු කරා. කරන්න හිටපු ගොඩාක් දේවල් මට කරගන්න බැරි වුණා. මම මුණ දීපු සිදුවීමුත් එක්ක. ඒ වුණාට මට පුළුවන් විදියට ඔයා වෙනුවෙන් මේ දේවල් ටික ලෑස්ති කරා. මහන්සියට ඔළුව රිදෙනවා පොඩ්ඩක් නිදාගත්තා. අපි දැන් අයියලා දෙන්න යනවා කිව්වා. එයාලට රැට කෑම ලෑස්ති කරන්න ඕනේ. දැන් යන් ඒ වැඩේට. බස්මති රයිස් එක. ඊට පස්සේ චිකන් එක හදන්න තියෙනවා තව. අපේ තාෂමාලිගේ චිකන් එකත් හදන්න තියෙනවා. දැන් යන් අපි තව චූටි වැඩක් කරන්න. රිලව් ඇවිත් ඉන්නේ අර ඒ නිසා කොක්කෝ වගේ ටික ඉවරයි. ඒ ටික කඩලා දාවගමුකෝ. ඩෙසර්ට් එක දෙන්නේ කොකෝ. ගෙදරින් හොයාගත්ත කොකෝ තමයි ඩෙසර්ට් එක දෙන්නේ. ඉතින් ටිකක් තියෙනවා. අද 17 වෙනිදා. ඉතින් සාමාන්‍යයෙන් අපි හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ ළමා නිවාසයට දානයක් දෙනවා. දැන් අවුරුදු 2ක වගේ ඉඳලා. ඉතින් අද දානේ ලෑස්ති කරන්නත් ඕනි. වහිනවා. සාමාන්‍යයෙන් අපි දාන දෙද්දී හේතුව කියන්නේ එතන ගිහිල්ලා බර්ත්ඩේ එකක් කිව්වොත් ඒ ළමයි බර්ත්ඩේ සෝන් එක කියන්න ඕනේ. ඊට පස්සේ එතන ලොකු වැඩ ප්‍රමාණයක් වෙනවානේ. ඉතින් පව් ඒ ළමයි එහෙම වුණාම දුකයි ඒගොල්ලන්ට. ඒ නිසා අපි හස්බන්ඩ්ුයි මමයි හිතුවා හේතුවක් කියන්නේ නැතුව තමයි දාන දෙන්නේ කියලා. ඉතින් අද හවසට තමයි අපේ දානේ තියෙන්නේ රැට. ඒකට ඕන කරන කැම ටික හදන්නත් ඕනි. ඉතින් කැම ටික හැදුවා මම තනියම. අපි චිකන් හොදි, ඒ වගේම අලකිරි හොදි, පොල් සම්බලය තමයි හැදුවේ. ඉන්දියා පවුඩර් එකක් දීලා තිනවා. අපි මේ දැන් දාන ටික අරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ ඊට පස්සේ දවස මම ටවුන් එකට ගිහිල්ලා පොඩි නත්තල් ගහක් අරන් ආවා. මොකද මම නත්තල් වයිබ් එකට ගොඩාක් ආස කෙනෙක්. ඒ වුණාට ඉතින් මම නත්තල් සමරන්නේ නැහැ. මම බෞද්ධනේ. ඒ වුණාට මට හිතෙනවා මේ පාර නත්තලට
මගේ පුංචි ෂොප් එකෙත් පුංචි නත්තල් ගහක් ගෙනල්ලා සැරසුවා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා පුංචි පුංචි දේවල් ටිකක් ටවුන් එකට ගිහිල්ලා අරගෙන ඇවිල්ලා ඔන්න මමම පළවෙනි වතාවට නත්තල් ගහක් ලස්සන කරන්නයි යන්නේ. ඒ ගමන්ම මම කියන්නම්කෝ මේ මාසේ මට වැදගත් වෙන අනිත් දේවල් ටික මොනවද කියලා. 19 වෙනිදාට හරියටම මමයි හස්බන්ඩුයි අඳුරගෙන අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා. ඉතින් ඒකත් මට මේ මාසේ තියෙන ලස්සන වැදගත් දවසක්.